ආයුබෝවන් ඔයාලා හැමෝටම අස්සසුම සම්බන්ධ හැමෝටම විශේෂ පණිවිඩයක් තමයි මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. වීඩියෝ එක බලන් ඉන්න හැමෝම මාව subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ මම ගේන නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම කාටත් කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අස්වැසුම සම්බන්ධ විශේෂ නිවේදනයක් මේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. ඒ නිවේදනය ඔයාලට මේ විදිහට පෙන්වන්න. මොකද මේවා හොඳට හොයලා බලලා අරගෙන එන නිවැරදි පුවත් 100%ක් සත්‍ය පුවත්. ඉතින් මේ නිවේදනයේදී කියන්නේ අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තු විවාදයක් යෝජනා කරලා තියෙනවා පවත්වන්න. ඉතින් මේකෙදි අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය පිළිබඳව තමයි තර්ක කිරීමට යෝජනා වී තිබෙන්නේ. ඉතින් ඇත්තටම එතනින් පස්සේ තමයි අස්වැසුම තීරණය ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අස්වැසුම සල්ලි ගෙවනවාද නැද්ද? අස්වැසුම කපනවාද? අස්වැසුම තවත් දීර්ඝ කරනවාද? නැත්නම් අස්වැසුම මිල වැඩි කරනවාද කියලා සියලුම විස්තර දැනගන්න වෙන්නේ මේ පාර්ලිමේන්තු යෝජනා ක්‍රමයේ යටතේ තමයි. ඉතින් මේ වගේම ඔයාලා දන්නවා අස්වැසුම කැපෙන්න ලොකු සෙට් එකක් හිටියා. ඉතින් මේ හැමෝටම තව කාලයක් දීර්ඝ කරලා අස්වැසුම ලබා දෙන්නේ රජය විසින් තීරණය කරලා තිබ්බා. ඉතින් මේ සියලුම තොරතුරු ගැන පාර්ලිමේන්තුවේ විවාදය තුලදී ඉදිරිපත් කිරීමට මේ වෙන විට සියලු කටයුතු සූදානම් වෙලා තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ කලබල වෙන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි නිවහඬව බලන් ඉමු පාර්ලිමේන්තුවේදී අස්වැසුම සම්බන්ධයෙන් දින තීරණ මොනවද කියලා. ඒ නිසා කවුරුත් එක අය කියන බොරු කතාවලට රැවටෙන්න යන්න එපා. අපි බලමු ඉදිරියේදී මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියලා. ඉතින් මට මේ පණිවිඩය තමයි ඔයගොල්ලන්ට දෙන්න අවශ්‍යතාවයක් උනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊට පල්ලෙහාන් තියෙන subscribe button එක touch කරලා මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණ all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ඔයාලට ගැටලු මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් අයපාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකල් හැම දිනාටම සුබ දවසක් වේවා.